ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ඊට එහා පැත්තේ තියෙනවා ඩොමෙස්ටික් එයාපෝට් එකයි. ඉතින් මේක රට ඇතුලේ සංචාර වලට තමයි ඉතින් ඩොමෙස්ටික් කියන වචනේ තේරුම්. ඉතින් අද යන්නේ ඉන්නේ චේජුදුවට. චේජුදුව කියන්නේ කොරියාවේ ලොකුම දූපත. ඉතින් අද බලන්න තැන් ගොඩක් තියෙයි අද යන ගමනේ. ඉතින් ආදරෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා සංචාරය පුරාවට රැඳී ඉන්න කියලා. එහෙනම් තව පොඩින් ෆ්ලයිට් එකට ගොඩ වෙමු. එතකන් විතර රැඳී ඉන්නවා මම. Ini aku flight එක බෝඩ් දෙන්න හදන්නේ. එන්න යන්න. මේක අහමත් තමයි ෆ්ලයිට් එක බෝඩ් කරන්නේ. ඒක හැපි ෆ්ලයිට් එකක්. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ චේජුදුවට. ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉන්නේ. ඉතින් මම ඔන්න ආව චේජුදුව වල නවතින දැනට booking.com එකකින් දැම්මේ ප්ලේස් එක. චේජු ගෙස්ට් හවුස් කියලා වෙන්නේ මෙන්න මෙතන ප්ලේස් එක නේ. ලෝ බජට් ප්ලේස් එකක් ඇත්ත කියන්න බෑ. ඉතින් අද මෙතන ඉන්නේ මේ අතුල පෙන්නන්න. ඉතින් මම වොෂ්යක් එහෙම දාලා එළියට පොඩ්ඩක් ආවා. මෝ කාලා නැහැ නේ. ඉන්න කන්න ඕනි කොහෙන් හරි. කොරියන් සිත්තම කොටයන් කන්න. හොඳයි. ඔන්නෝමයි උනේ. කෑම කන්න සිත්තමක් කෙව්වා. හරිය නෑ. සිත්තුන් නෑ. රාමෙන් නෑ. දැන්ට කනවා. ඉන්දුවම් සික් කියලා සර්ච් කරලා ඉවරලා හොයාගන්න ඕනේ. नेपाल කඩේ තවට ඒකින් ඒක කරන්න ඕනේ. තව පැය විතර පඩගින්න වෙනම කමට රාමෙන් කන්න පටන් ගත්තා. රාමෙන් කාලා ඉවරලා අපි පැයක් විතර ඉඳලා ඉන්දුවම් සික් හොයලා ඉන්දියන් කෑම කඩයක් හොයාගෙන ටැක්සියක් ගහලා හරි ගිහලා කාලා රයි කෑම කාලා ඉඳාගෙන හිටව දේන ගමන පටන් ගන්න කියලා. මම කියන්නේ දැනට ගමන විතර මාර ලස්සන අයිලන්ඩ් එකක් මේක. මොකක්ද? එහෙනම් යන්න. ආයිබෝන් ඔන්න අද උදේම නැගිටලා හිටපු තැනින් නැගිටලා ලෑස්තිලා ආවා. ඇවිල්ලා තින්නේ කොරියාවේ උස්සම කන්දට යන්න. ඉතින් මේකට කියන්නේ හල්ලසාන් කියලා. හල්ලසාන් තියෙන්නේ කොරියාවේ ලොකුම දූපතේ. ඒ තමයි චේජුදුව වල. චේජුදුව කියන්නේ ෆට්ටම් ප්ලේස් එකක්. ලස්සනම තැනක්. මේ ඉතින් මේ පාර දිගේ එන ටික ඔකට දකින්න ඇති. ඉතින් අපි යමු මේක පට්ටම ලස්සන මේ හයික් එකක් කියලා තමයි මම අහලා තින්නේ. ඉතින් ලස්සනම හයික් එකේ අද තනියෙන් යන්නේ. කවුරුත් නැහැ තනියෙන්. ගොඩක් මිනිස්සු යනවා. ඉතින් මේක ප්‍රසිද්ධම තැනක් නේ. එතකොට මේ අද තනියෙන් ගමන ටික බලමු අද කොහොමද කියලා. ගියොත් මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර 800ක් කියලා මෙතන ගහලා තියෙනවා. ඉන්න ගල් කුළුණක අපි යමු තව ඉස්සරහට. බෝඩ් එකේ මට පෙන්නනවා යාළුවෝ කිලෝමීටර් 1.3ක් මං ඇවිල්ලා තියෙනවා. එතකොට සොම්පදක් පිවිසුම තමයි මේක තමයි ලස්සනම පිවිසුම හල්ලසාන් කන්ද නගින්න. ඉතින් හල්ලසාන් කියන්නේ ලෝක උරුමයක් යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරපු. ඉතින් අපිට යන්න තියෙනවා ගමනාන්තයට පෙරොක්තන් කියන තැනට යන්න ඕනේ. පෙරොක්තන් වලට ගිහිල්ලා තමයි එතනින් හා ගමන පොඩි කොටසක් විතරයි මේකේ දාලා තින්නේ මේ මැප් එකේ. එහෙනම් අපි යමු පෙරොක්තන් දක්වා. පෙරොක්තන් වල ඇති බෝඩ් එක. ඒ බෝඩ් එකෙන් හම්බෙමු. දැන් ඇවිල්ලා තින්නේ කිලෝමීටර් 2.6ක් උඩට ඇවිල්ලා තියෙනවා. තව යන්න තියෙනවා සම්පූර්ණ දුර කිලෝමීටර් 9.6ක්. ඉතින් යන්න අපි ඉස්සරහට. सामान्य ලංකාවේ කඳුනගිනකොට දකින්න නොලැබෙන දර්ශනයක් තමයි මේ ඉස්සරහා පේන්නේ. පවුලේ කට්ටිය එකට කඳුනගිනවා. පොඩි ළමයි දෙන්නයි අම්මයි තාත්තයි තව වැඩිහිටියෙකුයි යනවා. ඉතින් මේක හරි ලස්සන දෙයක්. ඉතින් මට ඔයාලට මේක පෙන්වන්න හිතුණා. මොකද එකමුතුකම පවුලේ ශක්තිය. ඉතින් මේ ශක්තිමත් භාවය මේ කඳු කරේ මුදුනට අරන් යයි. හරියටම කිලෝමීටරයක් උඩට ඇවිල්ලා තිනවා මීටර 1000යි මෙතන ඉඳන් යන් ඉස්සරහට. මේ හරිය පොඩ්ඩක් තැනිතලා ස්වභාවයක් ගන්න. පයිනස් ගස් වගේ වර්ගයක් තියෙනවා.
මේ ගස් යට තාමත් උණ පැල තියෙනවා. මේ හරිය එන ලස්සනයි. මේ හරිය වෙනම ලස්සනක් තියෙන්නේ. ගස්වල පොඩි පොඩි සත්තු වගේ කෑ ගහනවා. ඉතින් ටික විශාල ගස් තියෙන්නේ. ලොකු ගස් කෙලින් තියෙන ගස්. ඒවා ස්වභාවයෙන් පයිනස් වගේ තමයි. පයිනස් විශේෂයක් කොහොමද ඒක? කොහොමද පාර ලස්සන? යා දාඩිය පිරিলা. දැන් අවංකවම සතුටට කාරණයක් තියෙනවා මෙතන තියෙනවා. ඒක ගන්න තැනක් තියෙනවා. ඒ වගේම ටොයිලට් එකක්. එහෙම නැත්නම් හජන්සිල් එකක් තියෙනවා. කොරියන් වලින් කියන්නේ හජන්සිල් කියලා. ඉතින් හරි සතුටුයි මේ තැනට එන්න ලැබුණා. ඉතින් දැන් මෙතන ඉඳන් මොන හරි කාලා ඉස්සරහට යමු. මේ කඳුනාගෙන ආයට තියෙන මේ පහසුකම්. මේ තමයි මගේ උදේ කෑම. පොලට් එකයි පාන් එකයි. ඉතින් මේ දෙකෙන් තමයි අද උදේ වේල පිරිමහා ගන්න. හේතුව වැඩි බරක් උස්සන් යන්න බෑ මේ කඳු කරේ. ඒක තමයි හේතුව. ඉතින් කඳුනාගෙන ආය දන්නෝ. මේක කාලා මේ දීම එකක් තියෙනවා මිල්කිස කියලා මේ කොරියා එක. ඒකත් දීලා යමු උඩට. දිගන රැඳින්නවත් එක ලස්සන දැන් ගොඩක් තියෙනවා ඉස්සරහට මම හිතනවා. මොකද මේ සම්පදක් පිසුම කියන්නේ සුපිරිම ලස්සන පාර මේ හල්ලසන් කලමුදුනට යන. ඉතින් යන් අපිත් එක්ක දිගටම. ඒ දේ පෙන්වන්න තිබුණා. මේක හරි පොඩි දෙයක්. ඒ වුණාට මාර්ගය යන අයට වැටෙන්න තියෙන හැකියාව අඩුයි. මොකද කහපාට ගාලා තියෙනවා මේ පඩිපෙළේ යට කොටසේ. ඒතර ගැට්ටක් තියෙනවා කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් වගේ දේවල් හරි සුළු දේවල්. ඒ වුණාට අනතුරක් වෙන්න තියෙන හැකියාව අඩු කරලා තියෙනවා. ඉතින් මිනිස්සුන් ගැන හිතන රටක්. හල්ලසන් කඳු කරේ කඳු මුදුනේ උසම තැන තමයි මීටර 1947යි. ඉතින් මේක විශේෂ වෙනවා. මේක තියෙන්නේ හල්ලසන් නැෂනල් පාර්ක් එකේ. යුනෙස්කෝ සංවිධානය විසින් මේක ලෝක උරුමයක් බවට පරිවර්තනය කරලා තිනවා. මොකද හේතුව මේක නිෂ්ක්‍රීය ගිනි කන්දක්. ඉතින් මේ ගිනි කන්ද උඩට ගියාම ආවාටේ වගේ තියෙනවා. මම පෙන්නන උඩට ගියාම මේ හරි සුවිශේෂී හරි ලස්සන පරිසර පද්ධතීන් හම්බ වෙනවා ගමන පුරාවටම. ඔයාලා දකින්න ඉස්සරහට ගියේදී ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් හල්ලසන් නැෂනල් පාර්ක් එකේ මේක තව විශේෂ දෙයක් තියෙනවා. සබ්මිට් කරන්න පුළුවන් සමයකදී දවල් සාමාන්‍ය 11:30 වගේ වෙනකොට උඩට යන්න ඕනේ. ටයිම් එකක් දීලා තියෙනවා. මොකද පහට පාර්ක් එක වහන හින්දා. ඒ වගේම සමයකදී මේක සබ්මිට් කරන්න පුළුවන් දවල් 12:30 වෙනකම්. මෙයාලා සමයක විදිහට හඳුන්වන්නේ අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් වෙනකම්. ඔන්න හොමයි විස්තරේ. දැන් ඔන්න හල්ලසන් කන්දේ මීටර 1200ක් මම සබ්මිට් කරලා අවසන්. සමහර වෙලාවට අපේ ශක්තිය නඳුර ගන්න සමහර ගමන් තනියම යන්න ඕනේ. ඉතින් මෙහෙම මේ ආවේ එහෙම ගමනක්. ඉතින් චේජිදුවට එනකම් මට ප්‍රවාහන කියන්නේ සාමාන්‍ය ගයිඩ්ලයින් දුන්නේ කවුද කියලා දන්නවද? යමු ට්‍රැවල්ස් කොරියා. යමු ට්‍රැවල්ස් සවුත් කොරියා. ඉතින් මේගොල්ලෝ ටිකට් එක දාන තැන ඉඳලා හැමදේම කරලා දුන්නා. ඉතින් බොහොම ස්තුතියි යාලට. යමු ට්‍රැවල්ස් කොරියා එකේ අපේ ආදරණීය මధు අයියට. ඉතින් අපි යමු ඉස්සරහට. ගිනි කන්දක ආවාටයකින් හැදුන මෙලක් හම්බෙනවා මෙතන උඩට ගියාම. ඉතින් මේ පාර යන්නේ අපි යන්නේ කන්දට යන පාරේ. ඌරු ඉන්නවා කියලා ගහලා තියෙනවා. යමුට. මිත්‍රෝනේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1300 පසු කරනවා මම. දැන් යාළුවෝ මගේ මීටර 1400ක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් තව මීටර 547ක් තියෙනවා සබ්මිට් කරන්න. එහෙනම් යමු අපි. මට අවුරුදු 30 ගාණක් වෙන්නේ. ඒතර ඉස්සරහින් යන අයියලාට සාමාන්‍යයෙන් 60ටත් වැඩි අයියලා නේ මාමලා. ඉතින් යාළුවා බලන්න ෆිට්නස්. මට ඒ තාති අම්බානේ. ඒ මිනිසුන්ට එහෙම නැහැ.
හරි ක්‍රියාශීලී යාලා. එකයි හේතුව. ඔන්න මම ඇවිල්ලා තින්නේ සෑහෙන දුරක්. ඉතින් කියන්න තියන්නේ ආමග කෙටි යා යුතු මග දුරයි. ඒ වගේම යා යුතු මග අමාරුයි අපහසුයි. මේ හල්ලසන් කඳු මුදුනට යන පාත් එක මේ මිනිස්සුන්ට යන්න වෙනම පාත්තයක් හදලා දිනවා. වෙන රටවල් මේ කියන්නේ අපේ රටේ වගේ කැරේ හැමතැනම මිනිස්සුන්ට යන්න බෑ. යන්න තියෙන මේ පාත් එක දිගේ. ඉතින් ඔය ඈතින් පේනවා හල්ලසන් කඳු මුදුන. ඉතින් මාර සතුටක් දැනෙනවා. සෑහෙන කාලෙකින් මේ කන්දක් නගින්නේ. මේ ට්‍රේල් එකේ කොටස් 3ක් නම් කරලා තිබුණ බෝඩ් වල පළවෙනි කොටස easy ඒ කියන්නේ ලේසිම ටික කියලා තමයි ඒගොල්ලෝ දාලා තිබ්බේ. ඊට පස්සේ normal. දැන් යන්නේ මම normal ටිකේ. සාමාන්‍ය මීටර 1400න් වගේ උඩ normal ටික. හරියට ගොත් කිලෝමීටර 1.7 ඉඳලා කිලෝමීටර 2 වෙනකන් normal කොටස තියෙන්නේ. ඊළඟට මෙතන ඉඳන් කිලෝමීටර 2 ඉඳලා টොප් එකටම සාමාන්‍යයෙන් hardest climb එක තියෙන්නේ. ඒ කියන්නේ අමාරුම කොටස. ඉතින් අපි යමු. මෙතන ගාල් තියෙනවා welcome to world natural heritage Hallasan national park. Oh. Haha. පිටිපස්සෙන් තින්නේ මේ රෙස්ට් රූම් එකක්. ඉතින් මෙතන ඉඳලා රෙස්ට් කරලා යන්න පුළුවන්. මේ අප්‍රේල් මාසේ ආපු නිසා හිමත් පොඩ්ඩක් ඔන්න තියෙනවා. එන්නට මාර්ගේ නැහැ. හුලක් නැහැ. මේ සෑහෙන දුෂ්කර කාල සමයකට පස්සේ ලේසි ටිකට ආවා කියලා හිතුවේ. නෑ මේ ටික තමයි අමාරුම ටික. ඉතින් අර මැප් එකේ වෙන්න විදියට ඩිෆිකල්ට් ක්ලයිම්බ් එක තියෙන්නේ මෙතන ඉඳන් යන් ඉස්සරහට. දැන් යාළුවෝ හිම සෑහෙන්න පාරේ. 카메라 뭐지? 야, 눈이 몇 cm? ඔන්න පැය 3මාරක විතර ගමනකට පස්සේ කඳු ෆාම් වලට ඇවිල්ලා තියෙනවා. හරියටම කිව්වොත් හල්ලසන් මුදුන පේන තැනකට මහා වනාන්තරයේ මැදින් ඇවිල්ලා ආවේ. හරි සුන්දර ගමනක්. ඔයාලා බලන්න ඇති. මම හිතනවා සතුටු වෙන්න ඇති මේ ගමන බලලා. මොකද මේ දකුණු කොරියාව උසම කන්ද දකුණු කොරියාවේ රට ඇතුලේ තියෙන උසම කන්ද තමයි ගිරිසාන් කියන්නේ. කොහොමද දකුණු කොරියාව සම්පූර්ණ දකුණු කොරියාව ගත්තොත් තියෙන උසම කන්ද විදියට තමයි මේ චේජුදු දූපතේ හල්ලසන් කන්ද හඳුන්වන්නේ. කොහොම වුණත් මෙහෙම දෙයක් කියන්න ඕනේ. මේ කන්ද ලංකාවේ පිදුරුතලාගල කන්දට වඩා පාතයි. ඒ කියන්නේ පිදුරුතලාගල කන්ද මීටර 2500 ගණනකට ආසන්න වෙනවා. එතකොට මේ කන්ද 1947 මීටර. ඔන්න ඔතනයි වෙනස. තව මීටර 800ක් පයින් ගියාම කඳු මුදුන හම්බෙනවා පෙක්රොක්තන් කියන තැන. ඉතින් දැන් මීටර 1800 සබ්මිට් කරලා ඉවරයි. වෙනමානේ ඉන්නේ. යමු එහෙනම් අපි මුදුනට. 어제 오고 오늘 또 오고.
කියන්න පිරින්න එක විස්තර කරන්නට තේරෙන්නේ ඉතින් යමුයි කොරියාවේ උස්සම කඳු මුදුනට තව සුළු මොහොතකින් කොහොමද මේ කන්දේ හැංගීම මේ ගිනි කන්දක් වෙනවනේ විධාරණය වෙලා නැහැ කාලෙකි අවුරුදු දහස් ගානකට කලින් වෙන්න විධාරණය වෙන්නේ නැති ඉතින් මම අහලා තියෙනවා ජනප්‍රවාදයේ කියනවා මෙතන මේ චේජුදුව කියන්නේ කඳු 300 ගානක් තිබුණලු ඒ කඳු 300 ගානෙන් මේ එක්තරා කාලෙකදී මේ ලාවා එළියට ඇවිල්ලා දිනවා එතකොට ලාවා වලින් හැදුණු ගිනි කන්දක් ඒ කියන්නේ භූමියක් විදිහට තමයි සලකන්නේ එතකොට ඒ ලාවා වලින් ආපු දෙවිවරු කීප දෙනෙක් මේ විදිහට ලස්සන කරා කියලා තමයි මම අහලා තියෙන්නේ ජනප්‍රවාදී සඳහන් වෙන සිදුවීමක් මේක 여기만 이렇게 මේ තමයි අද අප්‍රේල් මාසේ කන්ද නැගලා ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්න විදේශිකයෝ ස්වදේශිකයොත් ඉන්න යම් ප්‍රමාණයක් ඉතින් මේ ගමන ඉතින් හරි සුන්දර ගමනක් වුණා ඉතින් ගමන පුරාවට රැඳී හිටිය හැමෝටම බොහොම ස්තුතියි අපිට ඉස්සරහට යන්න කියන්න ඕනේ මං ඉන්නේ වලාකුළු වලට උඩින් ආදින් තියෙන වලාකුළු පේනවනේ මේ වලාකුළු වැඩි නිසා පහළම ප්‍රදේශයේ වෙන්නේ නැහැ ඉතින් මාර සුන්දර දූපතක් මේක වට්ට ලස්සනයි මේක කොරියානු විතරක් නෙමෙයි චීන ජපාන් බව ආදරය කරන චීන ජපාන් බව සංචාරය කරන දූපතක් ඉතින් ඔබටත් නිමාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම විසිට් කළ යුතුම තැන තමයි චේජිදුවේ හලසාන් කියන්නේ බෙස්ට් ප්ලේස් එක මං කියවනේ එක තැනකින් සමයකේදී 11යි 12යි 30ට උඩට එන්න ඕන කියලා මෙන්න මෙතන වින්ටර් එකේදී 11යි 30ට දවල් ඔන්න වෙලාව දීලා තියෙනවා මෙතනින් තමයි එන්ටර් වෙන්න තියෙන්නේ මේ හරියට අවශ්‍ය විදුලිය ලබා දීලා තියෙන්නේ අන්න අතන ගහලා තියෙනවා සෝලර් පැනල් ටිකෙන් මේ කඳු මුදුනේ මේ නවතින view එක ගන්න තැනට මේ විදුලිය සපයනවා මේ තියෙන්නේ টয়ලට් එක ඉතින් අල්ලසාම් කන්දේ ණයට අවසානයේදී මේ තියෙන්නේ මිනිස්සුන්ට view එක ගන්න තියෙන තැන ඔය උඩහට අවශ්‍ය කරන වතුර බඩු අනම්මන අදින වාහනේ එනෝ නේද? මිනිස්සෙක් යනවා කාපට් එකක් අරගෙන මේ කොහුලණු කාපට් එකක් දානවා සාමාන්‍යයෙන් ලිස්සන තැන් වලට. ඉතින් ඒක අරන් යන්නේ ඕකේ ඔය නිකන් රේල් පිල්ලක් වගේ එකක් තියෙන්නේ. මිනිස්සු ගැන හිතනවා කියලා මං කිව්වේ හැම වෙලාවෙම මේකයි. තව දෙයක් මට පෙන්වන්න අමතකුණා මේ ට්‍රැල් එකේ තියෙනවා මේ ප්‍රථමාධාර පෙට්ටි හයි කරලා තියෙනවා සමහර තැන් වල මොන හරි අවශ්‍යතාවයක් වුණොත් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් සුළු ප්‍රතිකාර තියෙනවා තනියෙන් ඉතින් සෙල්ෆ් කරගන්න ඕනේ වැඩේ මේ තනියෙන් ගියොත් නැත්නම් කවුරු ගියොත් ප්‍රශ්නයක් නැහැ මේ මම වගේ තනියෙන් ආවොත් ඒ වගේ වෙනවා මේ ඒක විශේෂම දෙයක් මම දැක්ක ට්‍රේල් එකක මේක මම හිතන්නේ මේක ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ තැනක් හින්දා වෙන්නේ නැති මේ අපි ඉස්සරහට ඔන්න මං සොම්පදක් පිවිසුමෙන්
ඇතුළට ගිහිල්ලා එළියට ආවා. හරියටම 2:20යි වෙලාව. ඉතින් මගේ ගමන අවසන් කරනවා හල්ලසාන්කත් මුදුනේ. ඉතින් ආයෙත් හමුවෙමු කොහේ හරි අද රාත්‍රී නවාතැනට ගිහිල්ලා. ඊට කලින් තැනක් තිබ්බොත් පොඩ්ඩක් ඇවිදින්න යන්න ඕනේ. දැන් මොනවා හරි කණ්ඩ තැනක් හොයාගන්න ඕනේ මුලින්ම.